පිපේවා දහසක් මල් ජීවිතේ දස අත කැලුම් පාටියක් දාන්නවද හවසට එල්ලලා එක බැලුම් වගේ මං සම්බන්ධව තියෙන ලොකුම චෝදනාව තමයි කෝල් වලට ආන්සර් කරන්නේ නැහැ සහ මේ අර වැඩ මිස් කරනවා අනුව කියන්නේ මේ දශකයක් නෙවෙයි නිකන් රසාකරයක් කියලා ප්‍රින්ස්ලා නාමල්ලා වෙන ධාරාවක් මේ මතුවේගෙන ආපු කාලේනේ channel වැඩ නිසා අපිට දැන් යන නාට්‍යයක්වත් මතක නැහැ හැබැයි ඉස්සර ITN එකේ හරි ජාතික රූපවාහිනිය මොකක් හරි ගියාම අදත් අපි අර ওই සින්දු මතක තියෙන්නේ මధుරසාංග වගේ එකක් ගියා කියන මතකෙත් එක්කම අපිට තියෙනවානේ අර නිකන් ගලේ ගැටෝ වගේ මට ඇත්තටම හිතෙනවා මේ මට එහෙම ගාමිණීව ටිකක් ක්ලෝස් මෙහෙම හම්බෙලා කතා කරන්න තිබුණා නම් කියලා ඇත්තටම හිතෙනවා ජයසිරාජ මාව සෑහෙන අවබෝධ කරගත්ත සහ පස්සේ කාලේ මගේ අතිජාත මිත්‍රයෙක් වුණා උඹ කරට අත දැම්මා කියන්නේ මට බඩු ෂුවර් වගේ එකක් එහෙම එකක් මොකද තිවා කෙලිම කිව්ව මේ ඊළඟ චිත්‍රපටය කරන්න ඔබෙන් බැනුම් අහන්නේ නැති වෙන කියලා. ලොව නිසසලවි නවතින මොහොතේ යටිසිට මතු කොට සිනාසලා ලෝදොඩ මළුවි netමානන කල අපි දෙදෙනායිම තරහ වෙලා. හොරෙන් ලව් එකක් ලයින් කරගන්න මාර ටිප් එකක්. එම ටිප්ස් දීපු විශාල කැරිස්මා එකක් තිබ්බ චරිතයක්. ප්‍රියන්ත ඔඩිප්පිලි මම මගේ මේ ෆෝන් එකේ දාගෙන තියෙන කොඩ්ඩා කියලා. උඹට ආදරට කතා කරන්නේ කොහොමද? කොඩිප්පිලි කියලාද කොඩියා කියලාද? එක එක නම් කියනවා. කොඩි දැන් බහුල වශයෙන් කියවෙන එක තමයි හැමෝටම නිකන් කටට හුරු වෙලා තියෙන කොඩි කියලා කියවෙන්නේ දැන් අපි අර යාළුකම පරණයිනේ මචං. ඒ දවස්වල කොඩ්ඩා කියලා කියාගත්තු එක තමයි දැන් මම තාම උඹට කොඩ්ඩා කියන්නේ. හැබැයි මේ කොඩි කියන එක උඹ ට්‍රේඩ් මාක් එකක් බවට පත් කරගත්තා. ඒකට ලෝගෝ එකක් හදලා ඒ වැඩේ වෙන්නේ අර මගේ කොඩි පොතත් එක්ක. ඒ කොඩි පොත කොඩි වෙන්නේ මේ අපේ මිත්‍රයෝ කීප දෙනෙක් එකතු වෙලා තමයි ඔය මුලින් කවි පොත කරන කාලේ මේ. ඒ පළවෙනි පොතනේ. පළවෙනි කවි පොත. ඒක කරද්දී අපි ඉතින් හැමදාම අපේ මිත්‍ර සමාගමක් ඉන්නවානේ දේවල් කතා බහ කරන. ඕකේ අපි ඒකේ සංවිධාන කටයුතු වලට සෙට් වෙච්ච විමල් කැටපේ ආරච්චි, සංජය අපා, දමින්ද කැලුම් ප්‍රේමරත්න, පුල් කුමාර අප්පෙරම අපි කට්ටිය පොඩි තැන් වල හම්බ වෙලා ඉතින් පොඩි මේ අනුපානත් එක්ක ඉන්න අතරේ මේ ගත කරන වෙලාවක තමයි නමක් පොතට මොකක්ද කියලා විවිධ නම් තිබ්බා අපේ ඕකට පොතට දාලා තිබ්බ නමක් කොඩි විනය කියලා අපේ ಭಾರತಿ වීරසිංහ. ಭಾರತಿ කියන්නේ නම් පප්පනේ. ඔව්. මේ සහ මේ අපි එහෙම එකක් ගැන හිත ඉඳලා කොහොම හරි මේ කැටේ තමයි ඔය කොඩි කියන එකෙන් අපි යමු වගේ එකක් දැම්මා. සහ ඒකට මගේ කවිත් එක්ක පොඩි නිකන් අර ඒ තේමාවට සෙට් වෙන්නම ලෝගෝ එකක් හැදුවා සංජය අපා. මං හිතන්නේ දැන් ඒකත් එක්ක තමයි මේ සෝෂල් මීඩියා ඇතුලේ. ඔව්. ඒ ලෝගෝ එකේ මචං මට තේරෙන එක අර ඔබ ඒ කවි ටික සෙට් වෙන්නේ Facebook එකේම වැඩිපුර. ඒ කියන්නේ ඇත්තටම සමාජ මාධ්‍ය ජාලෙත් එක්ක අර කවි කියන එකට වෙන ට්‍රෙන්ඩ් එකක් සහ වෙන මාකට් එකක් හැදෙනවා. එතකොට අර ඒ Facebook like බටන් එක දෙපැත්තට දාලා like unlike කියන එක ඇතුලේ තමයි ඒකත් එක්ක තමයි අපි මේ වැඩේ එලා ගත්තේ. හදලා තියෙන්නේ සහ නිල් පාටට ඒ කියන්නේ සර Facebook එකෙන්ම තමයි මේ පොතේ නිර්මාණය වෙලා තිබ්බේ. ඒ අයිඩියා එක ඈපගේනේ. අපි දෙන්න කතා වෙලා හැදුවේ සෑහෙන මේ දවස් ගානක් කතා වුණා. කතා වෙන ප්‍රමාණය වැඩි වුණා. වැඩියට වඩා සෝගම ඈපගෙන් එහෙම. දැන් තමයි තියෙන්නේ කාලෙකින් හම්බුනෙත් නැහැ. කතා කරෙත් නැහැ. මම හිතන්නේ මේ වේදිකාවට මට ගේන්න ඕන කරන තව මිත්‍රෙක්. දැන් කොඩිප්පිලි කියන සර්නේම් එක මචං මට එකපාරටම ඔලුවට එන්නේ ඔන්න ඔය වගේම තොප්පියක් දාගෙන කොයි වෙලාවෙත් සෆාරි ෂර්ට් එක ඇඳගෙන ඉන්න හරි 6-4 මේ නළුවෙක් ඉන්නවා රෙක්ස් කොඩිප්පිලි හිටියා ඉන්නවා නෙමෙයි හිටියා රෙක්ස් අයියත් එක්කත් මම ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා මම රන් FM එකේ ඉන්න කාලේ හරිම
එකන්නේ ඒ මම ෆස් ටයිම් හම්බෙන්නේ අර ඇතුල් එකන අපි දකින පුද්ගලන මේ එකන්නේ අපි සාමාන්‍ය සිනමාව දකින්න දුස්ටේක් විදියට නමුත් හරිම ෆ්‍රේන්ලි හරි හැමදේම කතා කරන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් මිනිස්සෙක් නෑයිද පස්සේ නෑක් තරමටම හිතවත් වුණා මටත් මමත් ඔය පත්තර වැඩවලට හම්බ වෙලා සහ මේ සිනමාවට ටිකක් මමත් වැඩි වචනයක් තියෙන නිසා මේ ටෙක්සයි මටත් කීප වතාවක් හම්බෙලා දෙනවා මට ඉන්ටර්වයුව කරන්න එහෙම හම්බෙලා තියෙනවා මේ මමත් මගේ සර්නේම් එකෙන් ජනප්‍රිය චරිතයක් විදියට දැනගෙන හිටියේ ටෙක්ස් මං හිතන්නේ කොහොම හරි අර දෛවයේ මොකක් හරි හේතුවකට මට ඔහුව මුණ ගැස්සුවා මමත් මේ සිනමාවේ පොඩි තැන්වල රිංගන නිසා එහෙම ඇත්තරම රිජු නෑකමක් හැබැයි දැන් තාත්තකින් ඔය කොඩි පිළිගෙන නමෙන්නේ පොඩ්ඩක් අපි කතා කරමු කොහොමද ඒ ලදරු අවදිය ගැන මට මේ ඕක අපි බෙදාගමු අපි යන් දකුණු පළාතට ගියාම ඔන්න දැන් අවුරුදු 40කට 45කට කලින් දරුවෙක් ඉපදෙනවා ඒ දරුවට ප්‍රියන්ත කියලා නම යොදනවා ඒ කීවෙනි දරුවද පවුලි බාලයා සහ මට වැඩිම ලක්කලා 5 දෙනෙක් ඉන්නවා මම තමයි පවුලි බාලයා ඒක අක්කා කෙනෙක් වෙන්න ඇති මං හිතන්නේ Facebook එකේ දාලා තිබ්බ මොකක් හරි වැඩක් හලෝ මේ වැඩේ කරලා දෙනවද ඒ මගේ පොඩි අක්කා හැබැයි පොඩි අක්කා ලස්සනට ලියන හැබැයි නේ ඔව් යා ප්‍රින්සිපල් කෙනෙක් දැන් ඒ අකුරැස්සේ ඉස්කෝලේ සහ මේ දන්නවනේ අර ළඟම එයා තමයි මට ළඟම කෙනා පොඩි කාලේ ඉඳලම ඉතින් අර පොඩි අරගන්නේ එහෙම අපි දෙන්න තමයි ගහගන්නේ මරාගන්නේ ඒකෙම ඔය ඇරියස් එක තමයි මේ මගේ බර්ත්ඩේ එකට ලියලා තිබ්බේ මොකක් හරි වැඩක් කියන්න කරන්න කියලා ඒක කරලා නෑ උඹ නෑ සාමාන්‍යයෙන් එහෙම කෝල් එකක් දෙනවා කිව්වම මට මගේ යාළුවන්ගෙනුත් තියෙන මං සම්බන්ධව තියෙන ලොකුම චෝදනාව තමයි කෝල් වලට ආන්සර් කරන්නේ නැහැ සහ මේ අර වැඩ මිස් කරනවා මේ දැන් එතකොට අපි යන් ආපහු දැන් පොඩි අක්කත් එක්ක තමයි ළඟම කිව්වා. එතකොට සාමාන්‍ය ඉස්තර මචං පඩි පෙළ වගේ ළමයි හදනානේ. දැන් එතකොට 6 වෙනිය 7 වෙනිය 6 වෙනිය. එතකොට ළමයි 6යි බාලයා උඹ මේ ඒ ගෙවිච්ච කාලේ ගමේ ගෙවිච්ච කාලේ පොඩ්ඩක් අපි යමු. ලස්සන ළම කාලයක් මට තිබුණා. අපි නිකන් කතාවට කියන්නේ මාර ඉස්සර ගමේ එහෙම මාරයි කියන අර නිකන් සෝබනේට කියන එකක් නෙවෙයි. ඇත්තටම මං දැන් ඔය සමහර සිද්ධි මම ලියන්නේ මචං ඔය Facebook එකේ පොඩි ඔය නොස්ටැල්ජියා වෙන් අර පිටාර ගලන මොහොතවල මම Facebook එකේ ලියලා තියෙනවා ගොඩක් සිද්ධි ඔය මගේ ඉස්සර ගමේ ඔය ගෙවල් වල වෙච්ච වැඩ ඔය තාත්තා අපිව එකතු කරන් ඔය පැදුරු සාද දාපුවා ගමේ ඒ සිද්ධි ඇත්තටම මං අත්විඳපු සහ එහෙම අපි කියන්නේ සොමි ළමා කාලයක් මට තිබුණු කෙනෙක් ඇත්තටම. තාත්තා සංගීතයට කැමතියි. තාත්තා තමයි දැන් මම ඔය පොඩි කවි ලියනවානේ දැන්. හැබැයි තාත්තා තමයි කවි ඇත්තටම. තාත්තා ඔය කවි ලියන්න සහ කවි කියන්න සෑහෙන දක්ෂයෙක්. කොයි එක මට එන්නෙත් එතනින් මං හිතන්නේ. තාත්තා ලියපු කවි තියනවද? එහෙම අර නිකම් පොත් විදියට එහෙම ලියන එකක් තිබුණ නැහැනේ ඉස්සර ඔය ගම්වල. ඉතින් මේ වැඩ කරන අතරේ ඔය සමහර මේ ගමේ ඔය විවිධ වැඩවලදී එහෙම කවියත් එක්ක පොඩි කරපු වැඩ තියෙනවා. සහ අපි ගෙදර අපේ ගෙදර සමූහය ඇතුලේ අපි හිටී ගමන් ඔය තාත්තා ඔය හිටිවන කවි කියන වැඩ කරනවා. ඒක මට එච්චර ඉස්සර දිරවන්න මට බෑ ඉස්සර ඔය වගේ දේවල්. සින්දු කියන්න ඔය තාත්තා පැදුරු සාද දානකොට ගමේ කට්ටිය යාළුවෝ එහෙම ඇවිල්ලා ඒක වෙන සෙෂන් මචං. එතකොට ඒ ගෙවල් ඇතුලේ නිකන් උලෙලවල් ඒක ඇත්තටම දැන් මතක් කරද්දි මන් ටිකක් ඒ වයින් කට්ටි පනින චරිතයක්. මන්ට ඔය කට්ටිය එක්ක ඔය ගැද වෙලා සින්දු කියන්න මම පොඩි කුලෑටිකමකුත් තිබුණා පොඩි කාලේ. ඔය කවි එහෙම කියන්න කියලා ඉතින් සෑහෙන වදයක් දෙනවා තාත්තා. අපේ ලොකුමක්කට පුළුවන් කියපු ගමන් පොඩි නිකන් හිටවන කවි කියන්න. ඒ අකා ඔය රේඩියෝ එකට එහෙම කවි ලියලා යවන එහෙම
හැකියාවක් තිබුණා. මම ඒක අනිත් පැත්ත පොඩි කාලේ. මට කිව්වම ඉතින් එහෙම කවි කියන්නේ මං සෑහෙන මගහැරලා බැරිම තැන සමහර දවසට තාත්තා මාව දොර ඇරලා එළියට දානවා. පොඩි පනිෂ්මන්ට් එකකට. ඒ වෙලාවට අම්මා තමයි ඉතින් කුසිය පැත්තේ දොරෙන් ඇරලා මාව ගෙට අරන් එහෙම කරන්නේ. මං ඔය කොඩි පොතේ පිදුම මේට ලිව්වෙත් ඒක එහෙම මට කවියට එහෙම හුරු කරපු තාත්තා සාම්මට මං හිතන්නේ මේ ඒ සියලු මගේ ඔය සින්දු සම්බන්ධව ඇල්ම චිත්‍රපටි සම්බන්ධ ඇල්ම කවිය වගේ දේවල් ඔක්කොම එන්නේ තාත්තගෙන්. තාත්තා තමයි ඒ හුරුව. කුඩා කාලේ ඉඳන්ම සංගීතයට ඇල්ම බැල්ම තියෙන පවුලක ඉපදිලා නමුත් සංගීතයට කිසිම කැමැත්තකුත් නැතුව හැබැයි කොයිම හරි මොහොතක මේ කවියෙක් බවට කතාකාරයෙක් බවට ලියවිලිකාරයෙක් බවට පත්තරකාරයෙක් බවට පත් වෙනවා. ඒ කෑල්ල කොහෙන්ද අහුලගන්නේ? කොතනින්ද? පාසල් කාලේ ඉස්කෝල කාලෙත් ඇත්තටම මේ ඔය සින්දු කියන අපි ඔය සෙට් ඉස්කෝලවල අපි ඔය සෙට් වෙන වෙනම ගැන්සි ඉන්නවානේ. ඉගෙන ගන්න ගැන්සි ඉන්නවා. පිස්සු අර බුල් කෙලින ගැන්සි. මැද හොඳ මාවතයෝ ඉන්නවා. අර HD ප්‍රේමරත්න අපි ඇත්තටම අපි හිටියෙත් එහෙම මේ ඒ දෙපැත්තෙම අඩිය තියාගෙන සාමාන්‍යයෙන් ලියන කියන භාග ටිකත් ගොඩ දාගත්තා. අර පිස්සු කෙලින එකෙත් මේ ඒකෙත් හිටිය I think සමහර වෙලාවට කරටිය මේ ඔය වගේ පොඩි වැඩ ඔය ඉස්කෝල වල සමිති වල සින්දු කියන සහ මට අපි ඔය මම O level කරපු කාලේ ඔය ඉස්කෝලේ 11 පන්ති වල තමයි මේ අර අපි අර ගුරුවරුන්ට දඬුවම් දෙන්න වගේ සමහර වැඩ කරන්නේ. අන්න එහෙම කරන්න ගිහින් ඒ ගුරුවරු අපිට පෙරලා දඬුවම් විදියට අපෙන් ඔය ගන්නේ පලිය සමිතියට සින්දුවක් කියන්න දානවා වගේ. අන්න ඒ වගේ වෙලාවල් වල අපි අපේ හැකියාව ප්‍රැක්ටිස් කරන්න අපි යොදා ගත්තා. ඉතින් කොහෙද පාසල? අකුරැස්සේ. එහෙම නැතුව ඉස්කෝල කාලෙත් එහෙම ලොකු ටැලන්ට් එකක් දෙගොල්ලොම හිටපු මික්ස් එකක්. ඒතකොට තවත් ලැජ්ජාව වැඩිනේ කොහොමද? හැබැයි මේ මික්ස් එකෙන් තමයි මට සෑහෙන දේවල් ලැබුණේ. ගොඩක් පෙම්වතියෝ එහෙම ලැබුණේ සහ මේ ඒ අර ඒක හරි මේ වෙන ලාලසාවක් ඇති කරන වැඩක් මික්ස් ස්කූල් එක යන එක. ඒක ඇත්තටම මේ අපිටත් විඳින්න බැරුණාට අපි මම පහවසර වෙනකන් අත්විඳ. නමුත් එතනින් එහාට පිරිම් පාසලකට ඇතුළත් වෙච්ච හින්දා මට අර හොඳම කාලේ මචං නැට්ටට කිරියරන කාලේ ඒක කරගන්න බැරුණා අපිට. හැබැයි යතින් බැලුවම හරි වාසනාවන්තයි. අර මට මතක් වෙන දිනෝදාහක් නුවන් අතරේ ගීතය නන්දා මාලිනියගේ. ඒ ගීතේ තියෙනවා ඒ විෂුවල් එක ලස්සනයි. මේ පාසල ගැන ආය කතා කරනකොට පෙම්වතියෝ ගැන කතා කරනකොට පාසල් ප්‍රේමය ගැන කතා කරනකොට ඔය පාසල් ප්‍රේමය වෙනුවෙන් කවි ගී ලියවුන්නේ නැද්ද? ඒ කාලේ එහෙම කවි ලියන සීන් එකක් නැහැ. ඇත්තටම ඒ දවස්වල මම ඉස්සෙල්ලාම පොඩිම කාලේ පොඩි කෙල්ලෙකුට එහෙම අපි ඉස්සර අර ප්‍රේමයන් වුණත් අර හවුලනේ කරන්නේ. යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා එහෙම පොඩි ඒවල් තිබ්බා. ඔය සින්දු කෑලි ලියන මම ඔය එක මොකක් හරි සින්දුවක් ලියලා කෙනෙකුට දෙන්න ගිහින් හින ජරමරයක් වුණා. ඒක මේ අර ලලිත් පොන්නම්බෙරමුගේ සඳට මුවාවි තනි වෙන්න එපා සින්දු වගේ එහෙම මතක ඇත්තෙන. ඉස්සර ඔය ITN එකේ ඔය යනවනේ. ඒවත් එක තමයි අපිට ඔය සින්දු එහෙම ඉව වැටිලා තිබ්බේ. ඒක ටිකක් දරුණු විදියට එන්නේ ඔය O level කාලේ. ඇත්තටම පොඩි කාලේ පුංචිම කාලේ ලියවල් ලියලා දුන්නා. මොකද උනේ ඊට පස්සේ? එහෙම ඔය ශිෂ්‍යත්ව කාලේ මොකුත් නැහැ. ඉතින් ඊට පස්සේ සර් කෙනෙකුට අහු වෙන්න ගිහින් ඒක පොඩි ගන්න. ඉස්සර අපි නොදැනුවත්ව ලියනවා සමහරක් දේවල්. නමුත් අපි දන්නේ නැහැ ඇත්තටම. ඒ සින්දුවේ තේරුමවත් දන්නේ නැහැ. නමුත් අර අපි දකිනවා ලොකු පන්ති වෙලා අය කවි වලට වඩා ඒ දවස්වල අපිට ඒ කාලේ නැගලගේ සින්දුනේ මචං. ඔය 90 කාලේ වෙනම සින්දු රැල්ලක් ආවනේ. ඒක නිකන් සුනාමියක් වගේ 90 දශකයේ ගායකයෝ ප්‍රින්ස්ලා නාමල්ලා වෙන ධාරාවක් මේ මතුවේගෙන ආපු කාලේනේ. ඒක තමයි
අපිට මාර වාව් එකක් වුණේ නාමල්ගේ. පැත්තෙන් එනවා ප්‍රින්ස් එනවා ආත්මා එනවා එහෙම ගොඩක් ඇවිල්ලා මම එක මම එක ඒ කාලේ මගේ නිකන් පෙම්වතියව හිටපු කෙනා එක මම ටිකක් ඔරොප්පු වෙච්ච සිද්ධියක් තමයි එයා කැමතිම මේ නාමල්ට. එයාගේ නාමල් අර සුවඳ පත්තරවල යන කවර් පේජස් දාගෙන ඉන්නකොට අරලිය. ඔව් මම කැමති උනේ ප්‍රින්ස්ට. මම කැමති උනේ ප්‍රින්ස්ට ප්‍රින්ස්ගේ සින්දු වලටමත් නෙවෙයි. අරයා නාමල්ට කැමති. මම පොඩි හැබැයි අපි දැන් ඒ කාලේ මගේ එහෙම නිකන් සිග කෙනෙක් විදියට අපි ගොඩක් ආසුනේ ආත්මට. ලිය තඹරා වගේ එකක් කියන්නේ පිස්සුවක් ඒ කාලේ. ඒක වෙන. එහෙම ගොඩක් ආවා. ඉතින් රෝයිලා දැන් අර නාමල්ලගේ ලෙවල් එකට නැතත් වෙන පෙලක් හිටියනේ රෝයි පීරිස් එහෙම ඔය ජයන්ත දිස වැලිතුත් විජය බණ්ඩාර වැලිතුත් ආතුල ශ්‍රීගමගේ ග්‍රේෂන් ජය යොහන් අර්ජුන මර්සිලින් පතිරන ඔය සෙට් එකක් මම ඒ සෙට් එකම ගැන කවිත්‍යයකුත් ලියලා ලිව්වා ඒ ඉස්සර ඒ මතකත් එක්ක මේ 90 කියන්නේ මේ දශකයක් නෙවෙයි නිකන් රසාකරයක් කියලා. ඒ 90 කාලේ ආපු චිත්‍රපට කියන්නේ චිත්‍රපටවලට වඩා ගීත ඩ්‍රාමා ටෙලි ඩ්‍රාමා එකක් බත්තොත් ඔය කඩුල දඬු බස් මාමානේ වගේ වත් ඉන්නේ 90 අගභාගේ. ඒ කාලේ තමයි නිකන් අපි ඒවට ටිකක් මේ දිවල්ලන කාලේනේ. ඔව් දූ දරුවෝ වගේ නාට්‍ය. ඔව් ඒ ඔක්කොම එක පැත්තකින් මේ දැන් වගේ channel තරංගයක් තිබ්බේ නෑ. channel දෙකයි තිබ්බේ. ඒවයි මේ හරි ගියපුව මතකයි. දැන් channel වැඩි නිසා අපිට දැන් යන නාට්‍යයක්වත් මතක නෑ. හැබැයි ඉස්සර ITN එකේ හරි ජාතික රූපවාහිනිය මොකක් හරි ගියාම අදත් අපි ඔය සින්දු මතක තියෙන්නේ මధుරසාංග වගේ එකක් ගියා කියන මතකෙත් එක්කම අපිට තියෙනවානේ අර නිකන් ගලේ කෙටෝ වගේ. ඒ ලෙවල් ඔබ කලේ මොනවාද? ආර්ට්ස්ද මැත්ස්ද කොමර්ස්ද? ආර්ට් කරේනේ. එතකොට මේ ඒ ලෙවල් කාලේ ඔබ කැමතිම ගුරුවරයා කවුද? ටියුෂන් ගුරුවරයා වුණක් කමන්නේ මම මාව සාමාන්‍ය වෙනස් කරපු මට නිකන් ඒක මං කියන්නත් හිටියේ කොහොමත් ඒ ගැන කියද්දි වෙන පදාසයක් තියෙනවා කතා කරන්න මං සැරිසැරේ ලියලත් තියෙනවා මේ මාව නිකන් මේ රසයට නිකන් පාර පෙන්නපු එහෙම මේ පොඩි ගයිඩ් එකක් ගයිඩ්ලයින් දීපු කෙනෙක් තමයි රංජිත් ප්‍රනාන්දු කියන්නේ ගුරු මාතර ගුරුකුලේ. ඒ දවස්වල මාතර නිකන් ටියුෂන් රජු වගේ හිටියේ මේ සිංහල රංජිත් ප්‍රනාන්දු කියන්නේ අපිට සෑහෙන මේ දේවල් දීපු කෙනෙක්. ඊට පස්සේ මේ සෑහෙන පස්සේ කාලෙක එහෙම මේ ඔහුව නිකම් මේ අමතක වෙලා ගිහින් අප ඉතින් කොළඹ ඇවිල්ලා ඒ ඔක්කොමත් වැඩත් එක්ක ටිකක් ඉන්නවද ජීවිතේ? දුරස් වුණාට පස්සේ මට මම දැක්කා මේ අපේ උපුල්ලය YouTube ප්‍රෝග්‍රෑම් එකක් කළා සන්නස් කළා රංජිත් ප්‍රනාන්දු එක්ක ඒ ටියුෂන් ඒ දෙගොල්ලෝ දෙන්න හරි එකතුයි සහ මේ එතෙන්දි මට ආපහු මේ මතක ඔක්කොම ඇවිස්සලා මේ මම ඒක ගැන වෙනම ඒ ගුරුකුලේ රංජිත් ප්‍රනාන්දුගේ ටියුෂන් එක සහ අපි ඒ කාලේ තිබ්බ ඒ වයිබ් එක ගැන ලිව්වා මං කවියක්. ඒකට මේ කමෙන්ට් එකක් දාලා තිබ්බ කවියෙම රංජිත් සර්. මට ඒක සෑහෙන ලොකු එකක් මේ. මට අපිට සිංහල සම්බන්ධව එහෙම රසය දීපු කෙනෙක් මං හිතන්නේ මං රංජිත් සර්ගේ කිසිම ගෝලයකුට නොලැබුණු තෑග්ගක් මට ඒක. ඔයා වෙනුවෙන් ලියපු ප්‍රියතම කවිය මොකක්ද? කෙනෙක් ලියපු මට මේ කෙනෙක්ව මතක් වෙලා මම මේක ඔබෙන් අහන්නේ. සෑහෙන ප්‍රමාණයක් මං ගැන ලියපු කවි ටික එකතු කළාත් මට නිකන් පොතක් කරන්න පුළුවන් සයිස් එකට. මේ භාරතීය ලියලා තියෙනවා මේ මොකද්ද කිවි නවසීලන්තේත් නෑ උඹ වගේ කිවියෝ කියලා එහෙම තේරුමක් කෙනෙක් අකත් ලස්සනයි යාගේ වචන. සහ මම තාම මට දරුණු විදියට දැනෙච්ච සහ මේ අගය කිරීමක් එක්ක මට මං ටිකක් බරින් ගන්න කවියක් තමයි කරුණාරත්න අමරසිංහ මං ගැන ලියපු කවිය. ඒක මං මේ මගේ
රිදී පොතේ පසුවදන විදියටත් පිටකවරේ දාලා තියෙන්නේ එක. කොඩිට ලියූ කවි කියලා ඔන්න පොතක් ගහන්න පුළුවන්. සෑ එහෙම පොතකටත් දැන් ඇත්තටම කවි තියෙනවා. මගේ ඔය ඊට කලින් පොතේ පිටකවරේ කවියට මං ගත්තේ මං ගැන නිහාල් නෙල්සන් ලියපු කවියක්. ඒක තමයි මට මතක් වුණේ. එහෙම සෑහෙන ඔය කසුන් කල්හාර පවා මං ගැන කවි ලියලා තියෙනවා. නදීක ගුරුගේ කවියක් ලියයි කියලා හිතන්නත් බැරි මිනිස්සෙක්. එහෙම මේ ඒත් එහෙම මනුස්සෙක්ට කවියක් ලියන්න හිතන තරමට උඹ ඉන්ෆ්ලුවන්ස් කරනවා කියන්නේත් මාරයි. මොකද මේ මම පවා කවියක් ලියලා තියෙනවා ඔබට. එහෙම සෑහෙන ඔය මදුමාදවාරවින්ද එහෙම සෑහෙන පිරිසක් මං ගැන විවිධ ඒක ලියන්න කමෙන්ට්ස් හිතනවා. ඒ කියන්නේ උඹ ලියන විදිහට අපිට ලියන්න හිතනවා. පෙරලා පහර දීමක් කරන්න හිතනවා අපිට. ඒ කියන්නේ ඒක හරි ෂෝක්. ඒක හරි ලස්සන වැඩක්. ඒක හරි ප්‍රේමණීය වැඩක්. ඒක මට නම් හිතෙන සහෘදාත්මක වැඩක්. දැන් බර්ත්ඩේ එකෙන් පහුණානේ ළඟදී. ඔව්. මම හිතන්නේ ගොඩක් විශේෂ ඇවිල්ලා තියෙන්නේ කවි වලින්මයි. කවි වලින්. එතකොට ওই ඔක්කොම එකතු කරලා ඇත්තටම සෑහෙන ලොකු පොතක් ගහන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි එමු ඊට පස්සේ ඒ ලෙවල් කාලෙන් පස්සේ චිත්‍රපටි පිස්සුව කොහොමද හැදෙන්නේ? චිත්‍රපටි වලට මෙච්චර ලව් එකක් මෙච්චර තද ආදරයක් ඇති වෙන්නේ කොතනදද? ඇත්තටම ඒක මම ඔය රිදී කවි පොත මේ ලොන්ච් කරන දවසේ මගේ මේ ඔය සිනමා නෑකම සිනමා පළවෙනි චිත්‍රපටය බලපු විදිහ මම හිතන්නේ හැමෝම දන්නවා Facebook එකේ උඹත් එක්ක ඉන්නේ යාළුවෝ ඔක්කොම දන්න එකක් තමයි. අර කොහේ හරි ගිහිල්ලා මේ කට්ටියම එකතු වෙලා මොකද රජදරුවෝද කොහෙද බලපු එක? ඒක නෙවෙයි. මට පළවෙනිම පාරට මට රිදී තිරයක් දකින්නේ මේ 83 අවුරුද්දේ තාත්තමාව කොළඹ එක්ක ඇවිල්ලා මේ ක්වීන්ලන්ඩ් හෝල් එකේ අපි තාත්තමාට පෙන්නන ලොකු තාත්තා චිත්‍රපටය කේඩි දයානන්දගේ. ඒක තමයි පළවෙනිම එක්ස්පීරියන්ස් එක. චිත්‍රපටි හෝල් එකකට යන අර අපි යනකොට චිත්‍රපටි පටන් ගන්න ඔන්න මෙන්න බ්ලැක් අවුට් වෙලා අර පොලිමේ ගිහින් අර ලොකු තිරේ මුලදිම රූප එනකොට නිකන් එන ඒ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මාරයි. අන්දොස් මරු එකක්. එතනින් පස්සේ ඔය එහෙම අපිට තනි ඒ 83 කියන්නේ මං ඉස්කෝලේ යන්ත අවුරුදු 5යි මට ඒ 83 කියන්නේ. ඊට පස්සේ ඉතින් ඔය තනියෙන් චිත්‍රපටි බලන්න මේ පුළුවන් කමක් නැහැනේ ඒ කාලේ. ඊට පස්සේ ඒකට ඉන්ෆ්ලුවන්ස් වෙන්නෙම තාත්තම තමයි. මට තාම හිතා ගන්න බෑ ඇයි තාත්තා එදා යෝජනා කරේ අපි චිත්‍රපටියක් බලමු. තාත්තා ඇවිල්ලා මේ බිල්ඩින් කොන්ට්‍රැක්ට් කරේ මෙහි මේ මං තාත්තා නිතරම කොළඹ ඉඳලා ගමට එනකොට එන දවස තමයි අපේ ගෙදර නිකන් කානිවල් මූඩ් එකක් ගන්න. ඒ යනකොට ඉතින් අපි හෙන දුක් මුසු ලීලාවෙන් ඉතින් ඇවිටිලි කරනවා ඉන්න තව දවසක් ඉන්න කියලා මගේ මේ දුක් ගැනවිල්ල තමයි මාවත් එක්ක යන්න කොළඹ කියන එක. කොහොම ගියපුත් එහෙම දවසක තමයි මාව එක්ක එන්නේ. දැන් එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ගෙදර නිතර චිත්‍රපටි බලන පරිසරයක් තිබ්බද? ඒ කියන්නේ සමහර මාසයකට සැරයක් බලනවා. එහෙම නැත්නම් එහෙම එකක් නෑ. ඇත්තට මේ අපි පොඩි කාලේ ඇත්තටම තාත්තා ගොඩක් වෙලාවට හිටියේ කොළඹ. මගේ පොඩි කාලේ මං හිතන්නේ අවුරුදු 10ක් වගේ වෙනකන්. මම ඒක අහන්න තේරෙම හේතුව මොකක්ද දන්නවද? දැන් ඉස්සර දැන් 6-7 දෙනෙක් පවුලේ හිටියත් 7-8 දෙනා එක්ක චිත්‍රපටියක් බලන එක මචං ප්‍රශ්නයක් නෑ. ඒක ලොකු වේදමක් නෙමෙයි. නමුත් අද මේ වෙනකොට ඒක දරන්න බැරි වේදමක් වලට පත් වෙලා තියෙන්නේ. ඒ කාලේ එහෙම ගම්වල පවා එහෙම හැබිට් එකක් විදියට තිබුණා. හැම තැනකම චිත්‍රපටි හෝල් තිබුණා. හැම ගම්වල දැන් ඇත්තටම දැන් වැහිගෙන යන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. හැබැයි ලංකාවේ එක චිත්‍රපටි හෝල් එකක් විජය නමින් මේ ඕපන් වෙනවා මේ කවියක් ලියනවා මේ ඒකටත්. ඒකේ ඕපනින් එකේ මේ අදහස් පොඩි මේ ඔඩියන්ස් එකට කතා කරන්න මට ආරාධනාවක් ලැබුණා. විජේ ගැන සහ ඒ හෝල් එක ඕපනින් එක ගැන. එදා මම කතා කරා. එදා ඒකේ හිටියා මේ විජයගේ රිදී තිරයේ පෙම්වතියන් සෑහෙන ප්‍රමාණයක් ඔය ගීතා, ශ්‍රියානි, සුවිනීතා, නදීක ඇතුළු ජීවන් ක්‍රීට විජයගේ සමකාලීන කට්ටිය ලොකු ඔඩියන්ස් එකක්. මම කිව්වා ඉතින් ඇත්තටම මේ මම විජේ ඇත්තට දැකලා නැති දරුවෙක් විජේ මැරෙනකොට. හැබැයි ඊට පස්සේ මම පත්තරකාරයෙක් වෙලා ගෙවුණු දශක දෙක ඇතුලේ විජය ගැන නොලියපු අවුරුද්දක් නැති තරම්. ඉතින් ඒකත් හරි දෛවෝපතයි මචං. ඒ කියන්නේ විජය කුමාර තුංගව හැබවින් ඇහැටවත් දැකලා නැතුව නමුත්
ඕඩියන්ස් එකට කතා කරන්න හම්බෙනවා කියන එකත් ඒක මරු පත්තරකාරයෙක් හැටියට මාධ්‍යවේදියෙක් හැටියට ඒක උඹලා මං ඒ ආපු ජර්නි එකේ මට ඇත්තටම වෙන හැබැයි මට මේ මම විජය කුමාරතුංගව දැකලා තියෙනවා චූටි කාලේ. මොකද මේ මහරාසනෙන් නිල්ලුවේ. අපි ඒතකොට කැනණි. මේ මට මතකයි කැන්වසින් යනවා. කියන්නේ ලොකු මේකකට මේ යනවා මේ පාරේ යනවා මේ හරි උස තේජවන්ත ඇත්තල පාට ඇඟක් තියෙන ඒකනේ මම මූණ විතරයි දකින්නේ. ඉතින් මූණයි අතපය විතරයි දකින්නේ. හැබැයි ඒක තාම සේයාවක් වගේ මට මතකයි. මචං මේ දැන් විජය ගැන කතා කරපු ඉඳලා ඔබ කැමතිම නළුවා කවුද කියලා මම ඇහුවොත් මොකද්ද තියෙන උත්තරේ? එහෙම මේ දැන් කෙනෙකුට කියන්න පුළුවන් එහෙම ජෝ කියන්න පුළුවන්, ටෝනි කියන්න පුළුවන්, ගාමිණී කියන්න පුළුවන්, විජය කියන්න. එහෙම හැබැයි මං කැමති එක එක අයගේ එක එක අර චිත්‍රපටි ගත්තොත් චරිතත් එක්ක තමයි මං ගොඩක් මේ වෙන්නේ. එහෙම කෙනෙක් මාරයි කියලා කියනවට වඩා දැන් මම කිව්වොත් මගේ කැමතිම නළුවා ජෝ කියලා නැත්තම් විජේ කියලා ගාමිණී කියලා එතකොට මම හිතනවා මං ඔය ඩීආර් නානායකාර වගේ කෙනෙකුට අසාධාරණයක් කරනවා. කලන් සූරිය වගේ කෙනෙකුට අසාධාරණයක් කරනවා. එහෙම නැත්නම් කෝස්තට මාර නළුවෝ. හැබැයි අර වෙන ලේයර් එකකනේ ඒගොල්ලෝ හිටියේ. මං කියන්නේ ඒ හැමෝටම තිබ්බ වෙන වෙන විශේෂ එහෙම ටැලන්ට්. හැබැයි පත්තරකාරයෙක් වීම නිසා මොය හැමෝම ආශ්‍රය කරන්න ඔබට හැකියාව ලැබෙනවා නේද? මම ඉරුදින පත්තරයට ගිහින් 2005 ෆස්ට් ටයිම් නළුවෙක් ඉන්ටර්වයුව කරන්නේ ටෝනි රණසිංහ. මට මාර මේ අවස්ථාවක් හම්බුනේ ඒක. මේ හරිම සුහදශීලී සහ මම ඔය මගේ Facebook එකේ ෂෙයා කරලා ඇති ඒ පින්තූරයක් සහ මේ මම ඒක කිව්වෙම මේ ටෝනි අයියා කොච්චර මේ අනිකා අවබෝධ කරගැනීමේ මෙහිම සෙන්ස් එකක් තිබුණාද කියලා. එදා මං ගියාම ඒ වෙනකොට ටෝනි අයියාගේ ටිකක් මේ අර බෙල්ලේ එහෙම එකපාරට හරවන්න බැරි එහෙම පොඩි එකක් තිබ්බා. මේ ටික කසනීපතෙන් අපි මෙහෙම එක සෙටි වාඩි වෙලා හිටියේ ටෝනි අයියා මෙහෙම මම මෙහෙම මගේ අර ලොකු රෙකෝඩරයක් තිබ්බේ ගාල් මම ඒකත් ඔන් කරලා එහෙම දැන් මං ප්‍රශ්න අහනවා ටෝනි අයියා උත්තර දෙනවා. මං ඉතින් අර නිකන් මූණට මූණ වැඩේ වෙන්න ඕන නිසා මං මෙහෙම එබිලා වගේ හිටියේ. ටෝනි අයියා චූටි වෙලාවකින් ගෙදර සර්වන්ට කතා කරා මේ කතා කරලා මේ පුටුව කරන් එන්න කිව්වා. මට හිතුණා මොකද්ද මේ කරන්න කියලා. ඊට පස්සේ ටෝනි අයියාගේ ඉස්සරහින් ඒ පුටුව තිබ්බා. තියලා කිව්වා මේ පුතා ඔකේ වාඩි වෙන්න. ඔයා අමාරුවෙන් නේද හිටියේ ප්‍රශ්න අහන්න. මාර මේ සෙන්ස් එකක්. සහ මේ අපිත් රන් එකේ ඉන්න දවස්වල ඕනම කලාකාරයෙක්ගේ ඕනම උපන්දිනයකට මේ සංවත්සර සැමරුමකට අපි වොයිස් කට් එක අනිවාර්යයෙන්ම ගන්න පුද්ගලයෙක් තමයි. මොකද මතක ගබඩාවක් දැනුම් ගබඩාවක් සහ මේ හොඳ තිරපිට පත්‍රචකේ ටෝනි කියන්නේ මේ අර නිකන් හැම අතින්ම පෝෂණය වෙච්ච දැනුමද සමාජ අර සමාජ ආශ්‍රය රංගන ඒ සියල් ටෝනි අයියා හරි ශූර ලිවිලිකාරයනේ. පොත් කීපයක් එහෙම තියෙනවා ලියපු. දිලිප් කුමාර් ගැන එහෙම හොඳ පොතක් ලියලා තියෙනවා. අර දැනුම කියන්නේ භාෂා දෙක හොඳට බලුවන්. එහෙම අර අපි කියන්නේ අර පිරිපුන් නළුවෝ එහෙම නළුවේ. ගාමිණී ෆොන්සේකා ඉන්ටර්වියු කරන්න ගිහින් මට ඇත්තටම ගාමිණී ෆොන්සේකා හම්බ වෙලා නැහැ. මං සාමාන්‍යයෙන් ওই ගාමිණී ගැන ගොඩ දෙනෙක් කියනවනේ. මෙහි ගාමිණී මෙහිමයි හරි නීට් හරි පිළිවෙලයි වෙලාවට වැඩ කරනවා කෙනෙක් අර නිකන් එහෙම අසුරේදී හිත ගියොත් අතාරින්නේ නැති එහෙම මොකද ඔය මට ඇත්තටම හිතෙනවා මේ මට එහෙම ගාමිණීව ටිකක් ක්ලෝස් එහෙම හම්බෙලා කතා කරන්න තිබුණා නම් කියලා ඇත්තටම හිතනවා. ඔව් මොකද මේ ගාමිණීව ඉන්ටර්වියු කරන්න ටිකක් බයෙන් ගිය පත්තර සහෝදරයෙක් අන්තිමේදී හොඳ යාළුවෙක් කරලා තමයි හවස රෑ එන්නේ එළියට. ඔව් එහෙම කතා තියෙනවා. ගාමිණී ගැන කතා ගොඩක් තියෙනවා. සෙට් උනොත් ආයේ සුපිරියර් අතාරින්නේ නැහැ කියලා. නැත්තම් නැහැම තමයි. සහ නළුවෙක්ගෙන් හරි කවුරු හරි චරිතයකින් ඔබ මේ ඔබට ලැබිච්ච යම් කිසි දැන් අර ටෝනි අංකල්ගෙන් එන්නේ අර එහෙම මේ දෙයක් ඒ වගේ උඹට ලැබිච්ච මොකක් හරි රුවන් වැකියක් තියෙනවද?
මොකක් හරි වෙන්න මොකක් හරි දෙයක් මොකක් හරි උපදේශයක් අදටත් අනුගමනය කරන එහෙම නළුවෙක්ගෙන් වෙන්න පුළුවන් සමහරකට ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන් උඹ ඉගෙන ගත්ත පත්තර කලාව ඇතුලේ චරිතයක් වෙන්න පුළුවන් එහෙම මොකක් හරි තියෙනවද අදටත් නෑ එහෙම ගොඩක් දේවල් මට කියපු කෙනෙක් තමයි නිහාල් නෙල්සන් නිහාල් අයියා හරි සමීප දරුණු හිතවත්කමක් තිබ්බ කෙනෙක් මේ නිහාලයි නිතරම කියපු මට දෙයක් තමයි මේ අනිත් කට්ටිය සන්තෝෂ කරන්නම ලියන්න එපා ඇත්ත ලියන්න කෙලින් ලියන්න වගේ එකක් නිහාල් අයියාත් ඒ වගේ කැරක්ටර් එකක් නේ සහ මේ අර මට ගොඩක් අර සුගත පාලසේනරත්යාප ඉස්සර අපි අතරේ පොඩි අර කවි වලින් ලියුම් ලියා ගන්න එහෙම එකක් තිබ්බා මම අර මගේ රිදී පොත ලොන්ච් කරන වෙලාවත් ඒ සුගත අය මට එපු අන්තිමට එපු කවි ලියුම මම ස්ක්‍රීන් කරා ඒකේ සුගත් කියන්නේ විජේ ගෙනාපු මිනිස්සයානේ දැන් විජේ මට දකින්න හම්බ වෙන්නේ නැහැ හැබැයි සුගත් අයියා ඇසුරු කළා අපි එහෙම ළඟ ඇසුරක් තියෙනවා ඒ වගේ වෙන මේ පරම්පරාවක් ඇසුරු කරන්න මට හම්බ වුණා ඒකෙදි මට මිස් වෙච්ච මේ දරුණුම චරිත දෙක තමයි විජේ සහ ගාමිණී කියන්නේ යෝබි වික්‍රමංකි වතාවක් දෙකක් හම්බෙලා කතා බහ කරා සහ මගේ ඉන්ටර්විව් එකක් කරන්න හම්බ වුණා ඒවර 80 90 නොස්ටැල්ජියාව හරි ලස්සනයි එතනට ආපහු යන්න පුළුවන් මනසින් ගිහිල්ලා ඒ කාලේ විඳින එක S2 පියාගෙන ඒක හරි අපූර්වයි දැන් මම මේ නිකන් අහනවා මේ අය ගැන ඔබට හිතන දේ කියන්න කියලා මේ අපි නිකන් චරිත ටිකක් ගත්තොත් එහෙම W ජයසිරි මොකද හිතෙන්නේ W ජයසිරි ගැන මං හිතන දේට වඩා W ජයසිරි මං ගැන හිතපු දේ දැනගත්තම මට වව් එකක් ආවා මොකද මගේ රිදී පොතේ ලොන්ච් වෙන වෙලාවේ ජයසිරි අයියා තමයි කතාව කරේ ප්‍රධාන දේශනය ජයසිරි අයියා කතාව පටන් ගත්තේ ඉස්සර කොඩි මට පෙන්වන්න බෑ හැබැයි මේ පස්සේ මං කොඩියට මාර ලව් වුණා මේ ඉස්සර මට රඟපාන චිත්‍රපටි ගැන කොඩි ධර්ම විවේචන කරලා තිබ්බා මේ හැමෝම හොඳ කියද්දි ඇයි කොඩි විතරක් මට ගහන්න කියලා මම හිතුවා පස්සේ කල්පනා කරා මගේ මොකක් හරි අවුලක් හින්දා වෙන්න ඇති මෙයකා මෙහෙම කරන්න කියලා මේ කොහොම හරි අපි මොකද ඒ පළේ මේ ගහගෙන ඉන්න මොකක් හින්දාද ඔබ විවේචනය කරන්නේ ඇත්තටම ඔය සමහර ওই චිත්‍රපටි මම ඇත්තටම දරුණු විදියට එහෙම විවේචනයක් කරපු චිත්‍රපටිය තමයි රෝහිත සිල්වාගේ චිත්‍රපටියක් ඒක හිටියා W ජයසිරි සනත් ගුණතිලක චිත්‍රපටිය නම එකපාරට මට ඔළුවට එන්නේ නැහැ රොබින් ප්‍රනාන්දු කොහොම කීප දෙනෙක් එක්ක රඟපාපු චිත්‍රපටියක් ඕකේ නිකන් පොඩි ඒ හරි දුර්වල රඟපෑමක් දැකලා මං ඉතින් ඒක විවේචනය කරා එහෙම අතරම ජයසිරි අයියා සමහර ඔය මෙගා ටෙලිවල රඟපානකොට ඒ මිනිහාගේ ප්‍රමාණයට අපි ලව් කරපු නිසා දුක හිතලා මම ඇත්තටම ඒක එහෙම ලිව්වේ මේ හැබැයි ජයසිරි අයියා ඊටාම අවබෝධයෙන් ඒක ගත්තා මේ මට එහෙම ලියපු සමහර අයගෙන් දරුණු මේ ප්‍රහාරයන් එල්ල වෙච්ච කෙනෙක් මං චිත්‍රපටි විචාර ලියලා ජයසිරි අයියා මාව සෑහෙන අවබෝධ කරගත්තා සහ පස්සේ කාලේ මගේ අතිජාත මිත්‍රයෙක් වුණා ප්‍රේමකීර්ති කියන්නේ අපිට මේ සෑහෙන්න මේ අර ජීවිතේ විවිධ අහුමුළු පෙන්නපු කෙනෙක්නේ මම ලස්සන කවියක් ලිව්ව මචං එක මොහොතක මට ඒක දැන් මේකෙන් හොයා ගන්න ඕන මම ඒක හොයාගන්න පුළුවන් දෙන්නම් මේ ඒකේ අන්තිම පදේ තිබුණේ මේ ගමකට hina වුණු මිනිහෙක් නලදතකින් මොන වගේ හරි ලස්සන ප්‍රේමකීර්ති මම ඔය වෙන අර ඉස්කෝලේක ඔය සාහිත්‍ය
සම්බන්ධ දේශනයක් කරන්න ගිහපු වෙලාවක මං කිව්වා මේ ළමයිට මේ ඉස්කෝල කාලෙත් තියෙන දෙයක් නෙමෙයි ආදර හුටපට ලව් එකක් ලයින් කරගන්නේ ඒ කරගෙන පරිස්සමෙන් කරගන්නේ කොහොමද කියන එක හරි අපිටත් මෙහෙම අවුලක් තිබ්බ කාලයක් මේ කොහොමද ඒකට හරිම නිකන් මහෝපදේශයක් දීපු චරිතයක් තමයි ප්‍රේමකීර්ති. ඒ එක සින්දුවකින් මිනිහා කියනවා නිරංජල සරෝජිනී කියන්නේ ලොව නිසසලවී නවතින මොහොතේ යටිසිත් මතු කොට සිනාසලා ලෝදොඩ මළුවී නැත්මානන කළ අපි දෙදෙනායම තරහ වෙලා. ඒ කියන්නේ ලෝකය බලන් ඉන්නකොට අපි තරහ වෙලා වගේ ඉමු. හැබැයි ලෝකය පොඩ්ඩක් සයිලන්ට් වූ ගමන් අපි අපේ වැඩේ කරගමු කියලා. ඒක අර හොරෙන් ලව් එකක් ලයින් කරගන්න මාර ටිප් එකක්. එම ටිප්ස් දීපු සහ ලස්සන පද පේලි තියෙනවා. මා නැත අන්සතු සිත්‍රිදවා දෑතම බැඳගෙන හිඳීමේ බලා. විශාල කැරිස්මා එකක් තිබ්බ චරිතයක්. හඳගම කියන්නේ ඉතින් මට දැන් නම් ඉතින් සෑහෙන මේ ළඟ කෙනෙක් හඳගම කියන හඳගමගේ මේ ලයිෆ් ස්ටෝරිය මම ලිව්ව කවියෙන් එක මොහොතක. මේ එයාගේ චිත්‍රපටි කෙරුවාව, වේදිකා නාට්‍ය කෙරුවාව සහ ටෙලි නාට්‍ය කෙරුවාව ඇතුලේ වැඩේ මේ හඳගමත් අපේ පරම්පරාවට ළඟ පරම්පරාවෙන් දරුණුවටම බලපාපු චරිතයක්. හඳගමලා ප්‍රසන්නලා විමුක්තිලාගේ සිනමා අපිට ටිකක් ළඟ එකක්නේ. ඒකෙදි හඳගම මං හිතන්නේ මේ වැඩේ අර එක මොහොතක ධර්මසින පතිරාජලා ඔය හස්කව් වගේ වැඩකින් වෙන ටර්න් එකක් ගත්ත එකේ වෙන දිගුවක් තමයි හඳගමලා ගත්තේ. මම හිතන්නේ ඒක වෙන ලෑන්ඩ් මාක් එකක් හඳගම කියන්නේ. සුනිල් ආරියරත්න සුනිල් සර් ගැනත් මම ගොඩක් දේවල් ලියලා තියෙනවා. හොඳ නරක විවිධ දේවල්. නරක කියන්නේ අප්සෙට් නෙමෙයි. සමහර චිත්‍රපටි සම්බන්ධ විවේචන. ඇත්තටම අපි වාර මේ රසාවේශ කරපු ගීත රචකයා. ඒකේ ආයි කතා දෙකක් නෑ. ඒ සින්දු ටික සුනිල් සර්ගේ සින්දු ගැනත් ඔය සමහරුන්ට විවේචන තියෙනවා. ඔය පවන වගේ ලියපු ඒවා ගැන. හැබැයි දැන් සුනිල් සර් ඉන්න ආස්ථානයත් එක්ක ඒ සංසන්දනය කළා මොක වුණත් ඒවා අතවාද කෙනෙකුට ඕන එකක් තියෙන්න පුළුවන්. හැබැයි අපි වාර රසාවේශ කරපු රචකයා කියන ඒක ලොකු චිත්‍රයක් සුනිල් ආරියරත්න. ඒකට සුනිල් සර් හානි කරගන්නවා කියලා හිතෙන්නේ නැද්ද මේ වර්තමානයේ කරන මේ චිත්‍රපට නිර්මාණ? මෙහෙමයි. මම දන්නේ ඇයි එහෙම එකක් වෙන්නේ. නෑ මෙහෙමයි. සුනිල් සර් එක මමම ඔය අරගෙන තියෙනවා. මම සමහර දැන් සුනිල් සර් කියන දෙයක් තමයි කොටි ඔය අනිජාර මොනක්ද ඒක ඇතුලේ තියෙන්නේ. මං කියන්නේ චිත්‍රපටි කොහොමද ඒක ඇතුලේ අනිජාර මොනක් තියෙනවනේ. ඒක විකුණන්න පුළුවන් වෙන්න ඕන සහ විකුණන්න ඕන. චිත්‍රපටි නෙවෙයි ඕන කලාකෘතියක් විකිනෙන තරමට හොඳයි. ඉතින් සුනිල් සර්ම කියලා තියෙනවානේ. දැන් මං ඔය එයා කලින් හදපු සරුංගලේ හරි සිරිබෝ අයියා වගේ ඒ විදිහේ චිත්‍රපටි හදන්නේ මම. ඉතින් සර්ට හොඳ නම් අපිට මොකක් වගේ තැනක මම නම් ඉන්නේ. හැබැයි සුනිල් සර්ුත් අතීතයේ කරපු වැඩ ටිකක් තියෙනවා. මාර අනුපමා වගේ චිත්‍රපටියක්. කැලුම් කැලුම කියන්නේ ඉතින් අපේ ළඟම ආසන්නයේම අතපොනමානයේ ඉන්න අයියා කෙනෙක් සහ හිත හොඳ මිත්‍රයෙක්. මම කැලුම ගැන මම මෙන්න මෙහෙම එකක් කියන්න. ආපු එක ඉතාම හොඳයි. මම ඔය මගේ මේ ෆේස්බුක් කවියක් ෆෝම් වුණානේ 2016-17 වගේ ඉඳලා තමයි මේ ෆේස්බුක් එකේ මගේ කවිය ෆෝම් වෙන්න ගන්න. ඒකෙදි මම කෙනෙක් සම්බන්ධව ලියපු පළවෙනි කවිය ලියවෙන්නේ කැලුමට. කැලුමගේ බර්ත්ඩේ එකකට. ඒකේ මම පොඩි පද දෙකයි ලිව්වේ. පිපේවා දහසක් මල් ජීවිතේ දස අත කැලුම්
පාටියක් දාන්නවද හවසට එල්ලලා එක බැලුම් මගේ ඕකතම ඔන්න ඕක තමයි මගේ පළවෙනි කෙනෙක් සම්බන්ධව ලියුණ. ඊට පස්සේ එහෙම චරිත ගැන පොතක්ම ගැහුවා. අන්තිමේ කවි එකතු කරලා. ඔව්. ඒක ඉතින් අහම්බෙන් වෙච්ච වැඩක්. ඒක නිසා කැලුම මගේ මේ වෙන හදවතේ තැනක ඉන්න. කොහොම දුක ගැනත් කියමු. දුක කියන්නේ මට සෑහෙන කාලයකට කලින් හම්බ වෙන චරිතයක්. මං හිතන්නේ අවුරුදු 20ක් විතරකට එහා අතීතයක් තියෙනවා දුකටයි මටයි. දුක ඔය පොඩිම විදියට සින්දු ලියාගෙන යන කාලේ තමයි අපි සෙට් වෙන්නේ. ඔය අහංකාර නගරේ මේ සින්දු පොත දාන කාලේ හැම අපි ඔය එකතු වෙලා කතා බහ කරලා දුක මේ මගේ මේ පහුගිය බර්ත්ඩේ එකට මට දුකාගේ බුක් ලොන්ච් එකේදී සර්ප්‍රයිස් එකක් දුන්නා. ඒ වෙලෙත් දුකා කිව්වේ මම දුකාව එක කාලෙක පත්තර වලින් අඳුන්වලා දුන්නා. දැන් දුකා මාව වෙන විදියකට මේ සමාජයට එදා අඳුන්වලා දුන්නා. මේ එහෙම තමයි ඒක වෙන මාතල් එකක්. ඒක මාත් බැලුවා මාත් දැක්කා. මට ඇත්තටම මේ ලොන්ච් එකට එන්න බැරි වුණා. නමුත් ඒක මේ Facebook වල සෝෂල් මීඩියා සෑහෙන එක ගිහින් තිබ්බා. මේ මිනිහෙක්ට ලැබෙන්න පුළුවන් හරි ලස්සන ආතල් එකක්. අතන මේ වෙලාවේ අවස්ථාවේ කේක් එකක් කපලා ඒ තමන්ගේ වැඩේ ඇතුලේ තව කෙනෙකුට අග යන්න හරි පොඩි සොමියක් දෙන්න හිතන එකම මේ මරු එකක්. ඔබේ පළවෙනි ගීතය ලියන්නේ සංගීතුත් ඉන්න. ඔව් සංගීතුත් ඇවිල්ලා ඒක සාදතේ පොල්ද පළවෙනි ගීතය. ඔව් සාදතේ පොල්නේ. සින්දු දෙකක් එනවා. එකක් ඒකිනුත් එක පළවෙනියටම එලියට එන්නේ සාදතේ පොල්, දෙවෙනි එක රජමැදුර කින්ස්ලි පීරිස් රජමැදුර සපනවා. එදා මම ඒක කිව්වා සංගීත තුත්තින් ඒ වෙලාවේ හිටපු එක ඇත්තටම සන්තෝෂයි කියලා. ඊට අමතරව දැන් ඔබ ලියපු සමනල පාලම වගේ ගීත ගොන්නක් තියෙනවා නේද? ලොකු ගීත රචකයෙක් විදිහට මම ඊපෙරේදත් මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකදී මගෙන් ඇහුවා මේ ගීත රචකයෙක් යා කියන කෙනා සම්බන්ධව තියෙන අදහස් කොයි වගේද කියලා. ඇත්තටම මම ටිකක් අර නිකන් කුසීත ගීත රචකේ ඒ මාර එලෝගෙන සින්දු ලියන ගිහින් හැබැයි 90 අග හරියේදී තමයි මේ ගීත රචකයෙක් වීමේ ලොකුම අර කියන්නේ අපිට ඇම්මක් එක්ක වැඩ කරන්නේ සින්දු කියලා හිතලා જાතියක් අපි ලියනවා ඒවා නිකන් ටෙස්ට් කරනවා. එහෙම මම ඔය ලක්ෂ්මන් හිල්මිට දීපු සින්දු කීපයක් තමයි ඔය ඉස්සෙල්ලම පත්තු වෙන සාදත ප්ලේ දෙකේම මියුසික් කරේ හිල්මි. මේ එහෙම තමයි එකින් එක ඇවිල්ලා මේ මම ඊට පස්සේ මම පත්තරකාරයෙක් වුණාට පස්සේ ඔය ගායක ගායිකාවෝ මියුසිෂියන්ලා කට්ටිය හිතවත් වෙනවනේ. එතකොට ඒ අර අපි කියන්නේ අර එයාලා කරට අත දාගන්න මට්ටමට ආවට පස්සේ මට අර සින්දු ලියන ආතල් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඒක මාර එකක් නෙවෙයි වෙනවා. එතකොට මට අර අනේ මගේ සින්දුවක් කරමු මචං කියලා මම කවදාවත් ඔය ඉන්න ගායකයෙකුට කාටවත් කියලා නෑ. උන් එක වෙන දේවල් කරලා තියෙනවා. සෙට් වෙලා ඩිපුඩි ගහලා වෙන ඒ අර වැඩේ අරෙන්න අනිත් ඔක්කොම කරලා දෙනවා. ලසන්ත වික්‍රමතුංග ලසන්ත තමයි ඉතින් මාව පත්‍රකාරයෙක් විදියට මේ අර නිකන් අපි රෙජිස්ටර් අර නම මුද්‍රාගත කරන්න මේ කරපු කත්රු ඉතින් පළවෙනි. උඹ උඩ තරම් ෆිල්ම් ලොන්ච් වලට ගිහින් තියෙනවා. ෆිල්ම් එකක් බලලා එළියට ඇවිල්ලා බදාගෙන ඩිරෙක්ටර් බදාගෙන ඉඹින්න තරම් ලස්සන නිර්මාණය මොකක්ද? ඒ ඩිරෙක්ටර් කවුද? නිර්මාණය කෙසේද? එළියට ඇවිල්ලා තව ප්‍රශ්නයක් තියෙනවා. එළියට ඇවිල්ලා ඩිරෙක්ටර්ව පෙරලගෙන පහර දෙන්න හිතන තරම් හිතන ෆිල්ම් එක. එහෙම ඒ ඔය දෙවනි වර්ගයේ ඩිරෙක්ටර්ස්ලා ඕන තරම් හම්බෙලා තියෙන මං හිතින් නේ නම් කියන එක එහෙම චර මේ සදාචාර නැහැ කියලා හිතනවා. එහෙම ඩිරෙක්ටර්ලා ගැන ලියලා ඒ ඩිරෙක්ටර්ස්ලා මට පහර දෙන්න මේ ආපු අවස්ථා නම් ඕන තරම් තියෙනවා. ඒගොල්ලෝ මං වෙනුවෙන් ඒගොල්ලන්ගේ ඊළඟ ෆිල්ම් එකේ පොඩි කෑලි මට ගහන්න පහර දෙන්න මේ අමුණපු ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. මං කියන්නේ මම එච්චර දැනෙන විචාරකයෙක් වෙච්ච එක මට පොඩි සන්තෝෂයක්. මේ නිසා මම චතුරංග ගහපු පළවෙනි මේ කාණ්ඩේ
ඩිරෙක්ටර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. මං අවසානයට මෙහෙම මේ වැළඳගත්ත අධ්‍යක්ෂකවරයාගේ නම කියනනම් ඒ තමයි මේ ඉලංගෝරා ටැන්ටිගෝ චිත්‍රපටයේ නෙළුම් කුළුණු චිත්‍රපටයේ ගීසුමානේ. ඒකට සමගාමී මම හිතන්නේ මේ දමිළ චිත්‍රපටයකුත් තියෙනවා. ඒකම ඉන්දියාවේ ඉන්දියාවේ කරනවා. එයාම තමයි ඩිරෙක්ටර්. එයාම ඒ කියන්නේ ඒක කොයිම වෙලාවකත් හිතන්න එපා ඒක මේ හින්දි කොපියක් කියලා. ඒකම ඩිරෙක්ටර් භාෂා දෙකකින් 9 මිලියන් මේ දෙවිදියක් දාලා රටවල් දෙකක ඇත්තටම ඒක ඩිරෙක්ටර් නිකන් බදා ගන්න වැළඳ ගන්න හිතෙන සයිස් එකේ චිත්‍රපටයක්. සහ මේක ඔය මිදුණු විශ්වය චිත්‍රපටිය බලලා ඉවර වෙලා ලිබර්ටි එකෙන් එළියට ආවිලා මං ජයන්ත අයියා එහෙම හක් කරද්දි ජයන්ත කිව්වා මේ උඹ කරට අත දැම්මා කියන්නේ මට බඩු ෂුවර් වගේ එකක් එහෙම එකක්. මොකද ජයන්තගේ සමහර චිත්‍රපටි වලට මම දරුණු විදියට මේ වේචන ඔය මහරජාගම වගේ සමහර චිත්‍රපටි වලට මේ අප්සෙට් එක කෙලින්ම අප්සෙට් කිව්වම මේ තමයි ඒගොල්ලෝ මං ගේ අවශ්‍ය ඇතරම දැන් චින්තන ජයසේන ජයවිලාල් විලේගොඩ වගේ මේ විචාරකයෝ දැන් අපිට අවශ්‍යයි මේ මොහොතේ විචාරකයෝන්ගෙනුත් ඇත්තටම සිනමාවට හොඳක් වෙනවා. මොකද මූට් අර්පෝ අරයකා මොනා හරි කියයි කියලා හොඳ චිත්‍රපටයක් හදන්න පොඩි මේකක් වෙනවා ඩිරෙක්ටර් කෙනෙක්ට උනත් නේද? ඉතින් එහෙම තියෙන්න ඕනේ. ඒක ගැන දැන් මං ගිය දැන් පහුගිය සුමාන 2-3කට උඩදී ලිව්වා මචං මේ අපි ගිරාගේ කාසිවාසි චිත්‍රපටය ගැන. ඒක ඩිරෙක්ටර් අපේ සිව ගුරුනාද ස්ක්‍රිප්ට් එක ලිව්වේ ගිරා. ඒ විචාරය ගියාට පස්සෙන්දම ගිරායි සිවයි දෙන්නම මට කතා කරලා කිව්වා මචං උඹ ඒකේ පොඩි අවුල් තැන් ටිකක් මං කිව්වා මේ යාළුකම් නිසා මේක මේ හොදන්න විචාර කරන අය ඇති වොයිස් කට්වල් දීලා මාරයි කියන අය ඇති. හැබැයි අපිට එහෙම වෙන්න බෑ. ඒක නිසා මෙන්න මේ අවුල් ටික තියෙනවා කියලා මම කිව්වම මේ ඒ දෙන්නම කිව්වේ මේ ඒකෙන් සෑහෙන මේ හිතන්න මේ ආපහු පෙළඹුණ චිත්‍රපටයක් කරද්දී සිවා කෙලින්ම කිව්වා මේ ඊළඟ චිත්‍රපටය කරන්න ඔබෙන් බැනුම් අහන්නේ නැති වෙන කියලා. හොඳයි මචං අපිට මේ ප්‍රශ්න ඉතිරි හැබැයි කාලය අවසానයි. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් අපි තවත් දවසක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි මගේ ආරාධනාව පිළි අරගෙන මෙතනට ආවට. thank you very much මචං. thank you. අපි සෑහෙන කාලෙකින් හම්බුනේ සහ මේ හැබැයි මේ වගේ ලං නුනට දේවල් සෑහෙන හිත් වලින් ෂෙයා කරගත්ත මිනිස්සු. අනිවාර්යයෙන්ම අපි බොහොම ස්තුතියි උඹට අපිත් එක්ක මේ කතා බහට සෙට් වුණාට. එයා ටීවී නිෂ්පාදනයක්